ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිස් රජයේ අනුබද්ධිත මෙට්‍රෝ බස් රථ සමාගම ඔයාලට ජොබ් වේකන්සි ඕපන් කරලා තියෙනවා බස් රථ රියදුරු. මේකට සාමාන්‍ය පෙළ සමත් බර වාහන ලයිසන් තියෙන කට්ටියට ඇප්ලයි කරගන්න පුළුවන්. මේකට ඇප්ලයි කරගනිද්දී ඔයාලට WhatsApp හරහා ඇප්ලයි කරගන්න පුළුවන් CV එකක් දාලා ඊට අමතරව එයාලගේ ඊමේල් එකට CV එකක් දාලා ඇප්ලයි කරගන්න පුළුවන්. මේ විදිහට ඇප්ලයි කරගනිද්දී මම විශේෂයෙන්ම ඔයාලට කියන්න ඕන මේකෙදි ඔයාලගේ CV එකේ ඔයාලා කම්පියුටර් කෝස් කරපුවා ඊට පස්සේ ලැන්ග්වේජ් පැත්ත දාන එක හොඳයි. මම කියන්නේ හොඳ නැහැ කියලා. නමුත් ඒ දේවල් වලට වඩා වාහන පිළිබඳ දැනුම, ඒ කියන්නේ ඔටෝමොබයිල් දැනුම, නඩත්තු කටයුතු, ඊට පස්සේ මේන්ටේනන්ස්, කාර්මික දැනුම, අන්න ඒ දේවල් CV එකේ අනිවාර්යයෙන්ම highlight කරගන්න. ඊට අමතරව ඔයාලා මොනයම් හෝ ආයතනයක වැඩ කරලා තියෙනවා නම් ඒ පළපුරුද්ද අනිවාර්යයෙන්ම CV එකේ දාන්න. මේ විදිහට ඔයාලා හදාගන්න CV එක WhatsApp හරහා හරි ඊමේල් හරහා හරි ඇප්ලයි කරගනිද්දී ඔයාලා නිකම් CV එක දාලා නිකන් ඉන්න එපා. ඒ කියන්නේ CV එක දැම්ම හරි දැන් මට ජොබ් එක හම්බෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්න එපා. ඔයාලා මේකට ඇප්ලයි කරගනිද්දී කවර් ලෙටර් එකක් අනිවාර්යෙන් දාන්න තමයි මෙන්න මේ ආයතන වල වැඩ කරලා තියෙනවා. මට මෙන්න මේ වගේ පළපුරුද්ද තියෙනවා. මට මෙන්න මේ වගේ කාර්මික දැනුම තියෙනවා කියන දේවල් CV එකේ highlight කරනවා වගේම cover letter එකෙත් highlight කරන්න. cover letter එකක් එක්කන් අනිවාර්යයෙන්ම attach කරලා දාන්න. freshers කෙනෙක්, ඒ කියන්නේ අලුත්ම කෙනෙක් apply කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් සාමාන්‍ය පෙළ සමත් බර වාහන ලයිසන් තියෙන අලුත්ම කෙනෙක් apply කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලගේ තියෙන අමතර දැනුමත් හැමදේම දාන්න. මොකද මෙයාලා පළපුරුද්ද ගැන විශේෂ දැනුවත් කිරීමක් නැති නිසා අලුත්ම කෙනෙකුට උනත් මේකට ඇප්ලයි කරගන්න පුළුවන්. මේ විදිහට ඔන්ලයින් WhatsApp හරහා හෝ ඊමේල් එකක් දාගන්න තේරුමක් නැති කෙනෙකුට ඇඩ්‍රස් එක පවා එයාලා දීලා තියෙනවා. මේ හැම දෙයක්ම ඇතුළත් පෝස්ට් එක මම esetjobs.lk කියන වෙබ්සයිට් එකේ දානවා. ඊට අමතරව මේ වෙබ්සයිට් එක හොයාගන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් මේක TikTok එකේ බලන කෙනෙක් ඉන්නවා නම් my profile එක click කරගන්න. profile එකෙන් my bio link එකට යන්න. bio link එකෙන් direct ඔයාලව connect කරලා තියෙන esetjobs.lk කියන මගේ වෙබ්සයිට් එකට. ඒකට ගිහිල්ලා latest opportunity ගොඩේ බලන්න. මේ වීඩියෝ එකත් එක්කම මම link එක දාලා තියෙනවා. ඊට අමතරව මේක Facebook එකේ බලන කෙනෙක් නම් description එක බලන්න. මේක YouTube එකේ බලන කෙනෙක් නම් comment section එකේ මම pin කරලා තියෙනවා මේ දේවල් හැමදේම පැහැදිලිව. ඊට අමතරව ඔයාලට කියන්න ඕන මේ එකම විදිහකින්වත් ඔයාලට හොයාගන්න අපහසුයි නම් Google එකේ search කරන්න esetjobs.lk කියලා. එතකොට මගේ වෙබ්සයිට් එක එනවා. වෙබ්සයිට් එකේ latest opportunity ගොඩේ මේක තියෙනවා. අගෝස්තු 30කට කලින් තමයි ඔයාලට apply කරගන්න තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ගිහලා apply කරගන්න. ඇඩ්‍රස් එකට apply කරගන්න කෙනෙක් ඉන්නවා නම් ගවර්න්මන්ට් ජොබ් වලට apply කරනවා වගේමයි ලියුම් කවරේ වම් පස්සේ ඉහළ කෙළවරේ ඔයාලා apply කරන තනතුර දාලා apply කරගන්න. එහෙනම් ජය වේවා.